එකෙක්ගේ මචං කාමරයක අපේ ඉස්කෝලේ යන කාලේ බෝඩ් දෙලා හිටියා යාළුවෙක්. නේද බෝඩින් වල ඉන්නේ උන්නේ. උගේ බෝඩිමට ගියාම මචං මෙහෙම එක දිගට කාමර තියෙන්නේ. උගේ බෝඩිමට ගියාම මේ අපි අහනවා උගේ තියනවා මේ පොඩි ඌ ඇත්තට මේක මේ කොහෙන් හරි ආසාවට අරන් ආපු එක. මේ ගන්ටාර පොඩි පොඩි ගන්ටාරය. ඒක කාමරේ එල්ලලා තියෙනවා. හරි ගන්ටාරය කියන්නේ බෙල් එකක්. බෙල් එකක් නිකන් ලොකුයි ඒක. බෙල් එකකට වැඩිය ලොකුයි. ටිකක් මෙච්චර විතර ඇති. අම්මට ඔව් හරි කොහෙන් හරි ඌ නිදානයක් කඩලා දාන්නේ. ඉතින් ඕ කාමරේට යන ඕනම එකෙක් එතකොට ඕක අපි අන්තිම කාලේ වගේ කාමරේට යන මේ ඕන එකෙක් මචං උගෙන් අහනවා මේ ඉබම් මේක එල්ලන් ඉන්න. මොකද්ද බම් මේ? අනේ උඹලා දන්නේ නැහැ වගෝ. එහෙම ඉන්නවා. එක දවසක් සෙට් එකත් එක දැන් ඔය හරි බීලා මචං පාන්දර 2ට විතර ගෙවල් වල යන්නත් බෑ. උගේ බෝඩිමට ගියා. ගෙවල් ගියට ඒත් හැමදාම අහන්නේ මේ යන එක අහන්නේ මොකද්ද බම් මේ? උංග බලන්නේ නැහැ නේ. මම අද කියන්නම් ඔක මොකද්ද කියලා. ඔක මචං මේ වෙලාව කියන මැසිමක්. වෙලාව කියනවා ඔකේ. හරි. සුරා මේ ගන්ටාරයක් කොහෙද වෙලාව කියන්නේ? පොඩ්ඩයි තාන් කියලා අරු මචං ගිහිල්ලා මෙහෙම ගන්ටාරය අරගෙන ටොං 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 කියලා ගැහුවා මචං. එන්න සද්දෙට කන පැලෙන්න. ඔව් 3 පාරක් විතර. තියා පැත්තේ කාමරේ හිටපු එක. නිදා ගන්න නැද්ද උත්ත 3යි කාලයි. මේ වාදවල් දෙන්න. ඕන වෙලාවල ඇප්ලයි. අපිට ඒක ඔටෝමැටික් බැටරි යනම මොකුත් ඕනේ නැහැ. එයා පැත්තේ කා වෙලාව කියනවා.